ඔබේ අනාගතය ගැන දැනගන්න කැමතිද? ඔබේ විවාහය කවදාද? විදේශගත වීමේ යෝග තියෙනවද? රැකියාවේ සියලු ප්‍රශ්න වලට විසඳුම දැන් ඔබටම විදේශ ඇස්ට්‍රොලොජි ප්ලැට්ෆෝම් එක හරහා බලා ගන්න පුළුවන්. සුබ දවසක් හැමෝටම. අද අපි බලමු විදේශ ඇස්ට්‍රොලොජි ප්ලැට්ෆෝම් එක හරහා ඔබට විවාහය කිමේද කවද්ද කියන එක බලමු. මුලින්ම platform.videsasl.com එකට යන්න. ඊට පස්සේ ලියාපදිංචි වී නැත්නම් රෙජිස්ටර් කියන පැත්තට ගිහිල්ලා ලියාපදිංචි වෙන්න අදාළ දත්ත පුරවලා නැත්නම් ලොගින් ඔබට account එකක් තියෙනවා නම් ලොගින් ගිහිල්ලා ඔබගේ දත්ත ඇතුළත් කරලා ලොග් වෙන්න. ඊට පස්සේ මුලින්ම කරන්න ඕනේ මුලින්ම භාෂාවක් තෝරන්න ඕනේ. ප්‍රධාන භාෂා හතරක් තියෙනවා. ඉංග්‍රීසි, හින්දි, දෙමළ, සිංහල. මම ඉංග්‍රීසියම පෙන්වන්නම්. ඊට පස්සේ විදේශ KP ඇස්ට්‍රොලොජි පැත්තට තමයි යන්න ඕනේ. ඊට පස්සේ මෙතන natal KP birth chart කියලා එකක් තියෙනවා. ඒක එහෙම තියන්න. මුලින්ම නමක් ගහන්න ඕනේ. ඊට පස්සේ ස්ත්‍රී පුරුෂ භාවය තෝරලා උපන් දිනය ඇතුළත් කරන්න ඕනේ. ඊට පස්සේ උපන් වේලාව ඇතුළත් කරන්න ඕනේ. ඊට පස්සේ උපන් ස්ථානය ඇතුළත් කරන්න ඕනේ. මෙහෙම වැටුණාට පස්සේ ඒක මත ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ ඉතුරු දත්තත් තිබේම පිර වෙනවා. ඊට පස්සේ generate KP chart කියන එක බලන්න ඕනේ. ඊට පස්සේ යටට ගියාට පස්සේ අපිට ලග්නේ ඊට අදාළ විස්තරයි තියෙනවා. මෙතන ටිකක් යටට ගියාට පස්සේ ඉටි කැලි තුනක් දකුණු පැත්තේ පෙන්නනවා. ඒක ඔබන්න ඕනේ. ඊට පස්සේ මෙතන තියෙනවා advanced professional predictive model කියලා එකක්. ඒක ඔබන්න ඕනේ. එතන තියෙනවා event promise කියලා එකක්. ඒක ඔබන්න ඕනේ. මෙතන අපි ගහන්න ඕනේ අපි මරන්නේ marriage කියලා. marriage celebration තමයි බලන්නේ. marriage celebration කියලා ගහද්දී අපි අකුරු ටිකක් type කරගමම වැටෙනවා delay marriage කියන්නේ විවාහ ප්‍රමාදයක්ද, සතුටුදායක විවාහයක්ද, ආදර විවාහයක්ද, දෙවෙනි විවාහයක් තියෙනවද, විවාහයෙන් පස්සේ වෙන්වීමක් තියෙනවද, කනකාටුදායක විවාහයක්ද, ඒ වගේ කරුණු මේකෙන් බලන්න පුළුවන්. අපි බලන්නේ marriage celebration කියන එක තමයි බලන්නේ. ඒක ඔබලා ඊළඟට check promise කියන එක තමයි ඔබන්න ඕනේ. ඊට පස්සේ මෙතන තියෙනවා ටිකක් පරක් වෙනවා කියලා තමයි පෙන්වන්නේ. දැන් අපි බලමු කවදාද වෙන්න පුළුවන් දිනේ අපි පොඩ්ඩක් බලමු. ඒකට කරන්න තියෙන්නේ event happening date එකට යන්න ඕනේ. ඊට පස්සේ මෙතන ආයේ ගහන්න ඕනේ marriage කියලා ගහුවාට පස්සේ මෙතන වැටෙනවා. මෙතන ඊට පස්සේ තෝරන්න ඕනේ marriage celebration කියන එක. ඊට පස්සේ find event dates කියන එක බලන්න ඕනේ. ඊට පස්සේ මෙතන වැටෙනවා වෙන්න පුළුවන් කාලය. දැන් ඒක වෙන්න පුළුවන් කාලය හැටියට නම් තියෙන්නේ 2057 සැප්තැම්බර් මාසේ 18 ඉඳන් 2057 ඔක්තෝබර් මාසේ 13 අතර කාලයක තමයි වෙන්න පුළුවන් කියලා. මෙතෙන්දී අපිට බලන්න පුළුවන් ආදර විවාහයක්ද වෙන්නේ, විවාහයෙන් පස්සේ වෙන්නීමක් තියෙනවද, ඒ වගේ ඕනි කරුණක් මේකෙන් බලන්න පුළුවන්. නැවත මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.